අපේ මේ විදේශ අමාත්‍යාංශයේ පහුගිය කාලයක් පුරාව තිබුණා. අර මන්ත්‍රීතුමා කිව්වා ඉතිහාසයේ තත්ත්වය. නමුත් ඉතාලියත් එක්ක එතුමාම කතා කරා වැඩිපුර ඉතාලිය. හැබැයි කියන්න ලැජ්ජයි. ඉතාලියත් එක්ක මේ තාක් කිසිදු රජයක් ඒ දේශපාලන සංවාද පටන් අරන් තිබුණෙම නැහැ. පළවෙනි වතාවට තමයි අපි ඇවිල්ලා ඉතාලියේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවට ඇවිල්ලා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමත් එක්ක අපේ විදේශ අමාත්‍ය සිලදාරි කණ්ඩායමත් එක්ක ඒ දේශපාලන ආර්ථික සාකච්ඡා පවත්වලා පළවෙනි වතාවට ඉතාලියත් එක්ක ඒ අවබෝධතා ගිවිසුමක් කරා දේශපාලන සංවාදය ශක්තිමත් කරි. ස්විට්සර්ලන්තයත් එක්ක අවුරුදු 7කට පස්සේ අපි නැවත ආරම්භ කරා. ජපානය, පිලිපීනය මේ රටවල් සියල්ලම අවුරුදු 7ක් තිස්සේ දේශපාලන සංවාද තිබුණේ නැහැ. අපි මේ කෙටි කාලය තුල ඒව ආරම්භ කරලා ඒ ද්විපාක්ෂික සම්බන්ධතාවයන් ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම පිලිපීනයත් එක්ක ඒ වගේම තායිලන්තය එක්සත් අරාබි එමිරාත් රාජ්‍යත් එක්ක අතරම ගත්තොත් අවුරුදු 11කට පස්සේ අපි මේ සම්බන්ධතාවය නැවත ශක්තිමත් කරලා අපි සමත් වුණා මේ කෙටි කාලය තුල මාස කිහිපයක් ඇතුළත එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ප්‍රවර්ධන සහ ශක්තිමත් කිරීමේ ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් ප්‍රොමෝෂන් ඒ බිල් එක මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා පනතක් විදියට සම්මත කරගන්න. ඒ නිසා එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය අපේ රටේ ආයෝජනය කරන්න අද විශාල කැමැත්තක් දක්වනවා. ඒ විශ්වාසය තහවුරු වුණා. ඒ විශ්වාසය තහවුරු වීමත් එක්ක ගරු ජනාධිපතිතුමාට ආරාධනාවක් ලැබුණා. ඒ වගේම මේ ආරාධනාවේදී අපි එහි රාජ්‍ය නායකින් මුණ ගැහුණා, සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේම එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ නායක මට්ටම විදේශ ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා අපේ ලංකාවට මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී පැමිණියා. ඉතින් මේ අපේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් හරහා මේ ගෙවිච්ච වසරක කාලය තුල අපි අලුතෙන් ගිවිසුම් ඇත්තටම ගත්තොත් 70ක් අලුත් ගිවිසුම් ආර්ථික, දේශපාලන, ඒ වගේම පාරිසරික, සමුද්‍රීය විවිධ ශේෂ්ත්‍රයන් වලට අදාළව ගිවිසුම් 70ක් අවබෝධතා ගිවිසුම් 70ක් අපි මේ කෙටි කාලය තුල අත්සන් කරලා තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. මේ කෙටි කාලයක් තුල දකුණු ආසියානු රටවල් සමග ගිවිසුම් 20ක්, නැගෙනහිර ආසියානු රටවල් සමග ගිවිසුම් 19ක්, ඒ වගේම අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමග ගිවිසුම් 8ක්, යුරෝපා හා උතුරු ඇමරිකානු රටවල් සමග ගිවිසුම් 15ක්, මැද පෙරදිග රටවල් සමග ගිවිසුම් 4ක්, ලතින් ඇමරිකා හා කැරිබියන් රටවල් සමග ගිවිසුම් 4ක් ඔක්කොම එකතු කරාම මේ පුංචි කාලය තුල අපි මේ රාජ්‍යයන් සමග නව ගිවිසුම් 70ක් අපි අත්සන් කරලා තියෙනවා. එකඟතාවයන් ඇති කරන් තියෙනවා. අපේ රාජ්‍ය තාත්‍රික බැඳීම තවත් ශක්තිමත් කරගෙන තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් තවත් තහවුරු කරගන්න, ඉදිරියට ගෙනියන්න, විශේෂයෙන්ම ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපය තුල ඒක යම්කිසි දුර්වල මට්ටමක තිබුණා. ඉතින් අපි විශේෂ මැදිහත් වීමක් කරලා ඇන්ටිගුවා, බාබුඩා, බෙලිස් කියන මේ රාජ්‍යයන් තුන සමගම අලුතෙන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ආරම්භ කරා. ඒ පිළිබඳ අපි එකඟතාවයන් වලට ගිවිසුම් වලට එළඹියා. මේ රටවල් තුන සමගම අලුත් ඩිප්ලොමැටික් රිලේෂන්ස් අපි ආරම්භ කරා. ඒකත් මේ කෙටි කාලය තුල සිද්ධ වෙච්ච දෙයක්.